කතා කරන්න හදන්නේ අපි හැමෝටම ජීවිතයේ සමහර තැන්වලදී හිතෙන කාරණයක්. ඒ තමයි මගේ ජීවිතේ එක තැන නැවතිලාද. මම මෙච්චර කල් ජීවිතේ ලබාගත්ත ජයග්‍රහණ මම ආපු වේගය මේ දේවල් මට මග හැරිලාද? මම මන්දගාමී වෙලාද? ජීවිතේ ගලාගෙන යන ගතියක් නැද්ද? මගේ වර්ධනයක් නැද්ද? ඔන්න ඔහොම ප්‍රශ්න අපි අපෙන්ම අහන අවස්ථාවල් එනවා. අන්න එහෙම වෙලාවකට ඔබට හිතෙනවා නම් මං කොහොමද මේක හදාගන්න ඕනේ? මට කොතනද වැරදිලා තියෙන්නේ? මොනවද මගේ අඩුපාඩු? ඇයි මම මෙහෙම එකතැන නැවතිලා ඉන්නේ කියලා ඔබට ඔබව දැනෙනවා නම් මෙන්න මේ කාරණා හතර පිළිබඳව ඔබ අවධානය දෙන්න. සමහර විට මේ කාරණා හතරෙන් එකක් හෝ කිහිපයක් නිසා වෙන්න පුළුවන් ඔබට දැනෙන්නේ ඔබ ජීවිතේ එක තැනක නැවතිලා නතර වෙලා කියන එක. අපි කියන්නේ හිර වෙලා, ස්ටක් වෙලා වගේ ඔබට දැනෙන්නේ. මෙතනදී මම කාරණා හතරක් කියනවා. ප්‍රධාන කාරණාව තමයි පළවෙනිම එක ඔබ වටා තියෙන සම්බන්ධතා. මේ දේවල් ජෙනුයින් සම්බන්ධතාවද? ඒ කියන්නේ අව්‍යාජ සම්බන්ධතාවද? ඔබව ඉදිරියට තල්ලු කරන ඔබට ඇත්තටම ආදරය කරන මිනිස්සුද ඔබ වටා ඉන්නේ? ඔබට ඇත්තටම හිතවත් අයද? මොකද සමහර toxic relationships, toxic friends, ඒ වගේ අර විෂ සහිත වටපිටාවක් නිසා සමහර විට ඔබේ ශක්තිය අනවශ්‍ය විදිහට වැය වෙන්න පුළුවන් ඒ සම්බන්ධතා කළමනාකරණයට. එතකොට ඔබේ වර්ධනයට, ඔබේ ඉදිරි ගමනට ඔබ තියන්ගෙන ශක්තිය තමයි ඔබට වැය වෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ වටා තියෙන සම්බන්ධතා මොන වගේද? ඒ සම්බන්ධතා ඔබේ වර්ධනයට, ඔබේ ඉදිරි ගමනට හේතුවක්, හයියක්, රුකුලක් වෙනවද කියන එක පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපිට ජීවිතේ එක තැන නැවතිලා වගේ දැනෙන්න පුළුවන් පැහැදිලි ඉලක්කයක් නැතිකමෙන්. ඉතින් පැහැදිලි ඉලක්කයක් පවත්ව ගන්න ඔබ කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ඉලක්කය විශේෂිත ඉලක්කයක් වෙන්න ඕනේ. ඒක ළඟා කරගත හැකි ඉලක්කයක් වෙන්න ඕනේ. එතකොට ඒකට නියමිත කාලපරාසයක් තියෙන්න ඕනේ. ඉලක්කය ළඟා කරගන්න එක යථාර්ථවාදී දෙයක් වෙන්න ඕනේ. ඒක මැනිය හැකි දෙයක් වෙන්න ඕනේ. මම මේ සරලවම කිව්වේ ස්මාර්ට් ගෝල් කියන concept එක. ඉතින් මේ concept එකට අනුව ඔයාගේ ඉලක්කය ඔයා ස්මාර්ට් කරගත්තොත් ඔයාට සමහර විට මේ එක තැන හිර වෙලා කියන ගතිය නැතුව ඔබට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ දැන් කවදා හරි දවසක මම වාහනයක් ගන්නවා කියන ඉලක්කයට වඩා මම ලබන අවුරුද්දේ අන්තිම වෙනකොට වාහනයක් ගන්නවා. නැත්නම් මම තව අවුරුදු 5ක් ඇතුළත වාහනයක් ගන්නවා. අන්න එහෙම මේ අපිට අපේ ගෝල් එක ස්මාර්ට් කරගන්න පුළුවන්, ෂාර්ප් කරගන්න පුළුවන්. ඒ නිසා අර පැහැදිලි ඉලක්කයක් කියන එකත් මිනිස්සෙකුට ඉස්සරහට යන්න ජවය, ශක්තිය සපයනවා වගේම හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. තුන්වෙනි කාරණාව තමයි මිනිස්සු මේ රිස්ක් ගන්න තියෙන බය. fear of taking risks කියලා කියනවා. ඒ කියන්නේ අවදානම් දරන්න, වගකීම් දරන්න තියෙන බය. මේ බය නිසාම තමයි සමහරු ජීවිතේ එකතැන හිර වෙලා වගේ දැනෙන්නේ. ඒගොල්ලෝ අර කම්ෆර්ට් සෝන් එකේ හිර වෙලා ඉන්න බලනවා. ඉතින් යම්කිසි අවදානමක් ගත්තේ නැත්තම් යම්කිසි දෙයකට අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ආයෝජනය කරනවා. මේ එහෙම ආයෝජනය කරනකොට ඔබට සමහර වෙලාවට අවදානමක් අරගෙන තමයි කරන්න වෙන්නේ. මම මෙතනදී කියන්නේ නැහැ මේ අනුවන විදිහට අවදානම් අරගෙන වැඩ කරන්න කියලා. එහෙම නෙමෙයි. අපි අවදානම් ගත යුතු අවස්ථාවලදී අවදානම් ගන්න ඕනේ. මේ අවදානමට තියෙන බයේ අපි ගුලි වෙලා, හැංගිලා, ගේ ඇතුළට වෙලා හිටියොත් අපිට අපේ වර්ධනයක්, දියුණුවක් බලන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි චෝදනා නැගුවට වැඩක් නැහැ. අපිට කිසි දෙයකින් උදව්වක් නැහැ. අපිට මගේ කිසි වර්ධනයක් නැහැ කියලා Tamanටමත් බයිනවා, සමාජයටත් බයිනවා, මිනිස්සුන්ටත් බයිනවා. එහෙම වෙලා වැඩක් නැහැ. ඉතින් අදාළ තැනදී අදාළ විදිහට අවදානම ගන්න ඔබ සූදානම් නම් ඔබේ වර්ධනය වේගවත්. අවසාන කාරණාව තමයි කම්ෆර්ට් සෝන් එකේ හිර වෙලා ඉන්න හදනවා. මොකද්ද මේ කම්ෆර්ට් සෝන් එක කියලා කියන්නේ? කම්ෆර්ට් සෝන් එක කියලා කියන්නේ මේ ඇඳ උඩ, පුටු උඩ කියන එකට වඩා මෙතනදී කියන්නේ මෙන්ටලි කම්ෆර්ට් සෝන් එක. එහෙමත් නැත්නම් ෆිසිකලි, ඒ කියන්නේ කායිකවත් සමහරු කම්ෆර්ට් සෝන් එක අතරින්න කැමති නැහැ. දැන් මම මෙතනදී විශේෂයෙන්ම අදහස් කරන්නේ මෙන්ටල් කම්ෆර්ට් සෝන් එක. ඒ කියන්නේ Tamanට මාසික ආදායමක් තියෙනවා. දරුවෝ ටික ඉස්කෝලේ යනවා. ගෙයක්, දොරක්, වාහනයක් තියෙනවා. ආහාර පාන ටික ලැබෙනවා. හැබැයි මෙතනින් එහාට දියුණුවක් වෙන්නේ නැත්නම් ඔබ මේ හිර වෙලා ඉන්නේ මෙන්ටලි කම්ෆර්ට් සෝන් එකේ. මොකද සියලු දේවල් ස්මූත්ලි සිද්ධ වෙනවා. ඒ දෙයින් සෑහීමකටපත් වෙලා ඉන්නවා. මේ වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැතුව, වර්ධනයකට යන්නේ නැතුව. මොකද මේ කම්ෆර්ටබල් ගතිය නැති වෙන නිසා මානසිකව පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. තරඟ කරන්න හිතෙනවා, අලුත් අදහස් ගැන හිතන්න වෙනවා.
ඒ හින්දා තමයි ඔය ගොඩක් වෙලාවට මේ මිනිස්සු එක තැන හිර වෙලා වගේ දැනෙන්නේ. හැබැයි ඒ එක තැනකදී එනවා නෑ මම මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. මම තව මොනවා හරි ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න ඕනේ. අන්න එහෙම හිතනවා නම් ඔබ අනිවාර්යෙන් කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න ඕනේ. මෙන්ටලි ෆිසිකලි කම්ෆර්ට් සෝන් එකක හිර වෙලා ඉන්න මිනිස්සුන්ට කවදාවත් සාර්ථකත්වය කියන එකට යන්න ලේසි නෑ. ඉතින් මේ කාරණා 4 මතක තියාගන්න. ඔබට ජීවිතේ එක තැනක ස්ටක් වෙලා වගේ දැනෙනවා නම් මේ අඩුපාඩු 4 ඔබ තුල තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. බලලා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඔබට ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා හැම කෙනෙකුටම සුබ පතනවා ජීවිතය ඉදිරිය සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියලා.